ඉතින් තමයි පල්ලයට යන්න තියෙන සහස් වෙනවා. තමයි ඉතින් පල්ලයට තව මේ වගේ පඩයක් තියෙනවා. ඉතින් ඉස්සන්න තමයි පල්ලයට. නුවර කිව්ව යාළුවා ගෙදර යන්න තව පැය එකමාර බස්සේ ගිහිල්ලා එතනින් බැහැලා ඔව් බෝට් එකේ තියෙන එතනින් බැහැලා මේ ආයෙ තව ඩීල් එකකට යන්න ඕනලු. ඒසාන් ඉඳන් ඉන්නේ උඩමියක් කියලා. ඌව පේන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ. අපේ සෝරෝ ready to go සෝරෝ බල්ටියක් ගහනවා මම බලන් ඉන්නේ කෑ ගහන්න චුට්ටක් කරලා මට බල කරලා තියෙන කෑ ගහන්න කියලා මේ වීඩියෝ කරන්න කෑ ගහන්න ඩීසන්ට් පිට යන්නේ අනේ කමන්නේ බුද්ධ කෑ ගහලා සෙට හඳට යන්න හදන්නේ මෙන්න කට්ටියක් ඇවිල්ලා මේ සෙට හඳට යන්න හදන්නේ ඔව් क्या ए इतना बड़ा බෑ ඔක දාගෙන ඉඳ මන් දැන් ඒ පොළවල්ල වැදපම් මෙහෙම ඉවපම් පොළ
ඔව් මේ අවස්ථාවේදී අපි නාන්න යනවා. මේ කියන්නේ කොට නාන්න යන්නේ? මොකද්ද මන්ද කිව්වා? කුළු ගඟට නාන්න යන්නේ. ඉස්සරහින් අපිට මේ ආකාර ලස්සන කන්දක් පේනවා. අපි කන්ද බලාගෙන යනවා. කන්දෙන් එහා පැත්තට යන්න ඕන. ගංගාතිලක විහාරස්ථානය තියෙනවා. මේ පැත්තෙන් කුඹුරු තියෙනවා. ලස්සනයි. The next day. අතන උඩටලු යන්න ඕනි. අපි දැන් පෙට්ටියක ළඟින් පටන් ගන්න හදන්නේ. පැය කාමාර නගින්න තියෙනවා. කුසානි බය වෙලා ඉන්නේ. කුසානිට අපි අර අන්න අර උඩ පෙන්නුවා. කුසානි කියනවා බෑලු බයයිලු. අර තියෙන අට උන තෙල්රණිය නගරේ කියන්නේ මේ හිටන්නකො. මේ තියෙන්නේ අර කෑලි කෑලි. ඒ යට වෙච්ච තෙල්රණිය නගරේ ඔය තියෙන්නේ. ඒ කියන්නේ තෙල්රණිය සම්පූර්ණයෙන්ම යට වුණා. නැත්තගේ පෙන්න ඔයා කිව්වනේ තෙල් මෙයා කිව්වේ. මේ මෙතන තමයි යට උනේ. මේ සම්පූර්ණම තියෙනවා යට උනේ. बाय गेला यहाँ पे नडे मेने तुलसी मेने बेवा मेने लीसा अभी आदर टिकने सारा मेने सेटा यहाँ हेशाने वाला पियाने सेटा किया मेने बिनु की अभी आदर टिकने बिनु किया मेने कौद बिना मुझे अतना मत करना है मत अतर में हाँ तानुक 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 වැඩේ ගියොත් නිසලවල ඉන්න බම කියන්නේ හිටින්නේ. ඉතජාල ගුහාවට. අර රාවණාට පිට. අයම් මේ පාරින් බලමු. ඔව් අපි මේ අවස්ථාවේදී යන්නේ සිතුවම් ලැනට. සිතුවම් ලැනට යන්නේ. ඉතින් අපිට පේනවා මේ අවස්ථාවේ සිතුවම් ලැනේ. සිතුවම් ලැනේ භාවනා යෝගීව වැඩ සිටින භාවනා යෝගීව සිතුවම් ලැනේ වැඩ සිටින තාපසෙක් අපිට වෙන තාපසයා සින්දුවකේ මහගෙන ඉන්නේ නෑ ඔන්ලයින් බණ අහන්නේ ඔන්ලයින් බණ අහන ගමන්ලු ඉන්නේ ඔයාලා පුතේ දුවේ ඔයාලා කට්ටිය ඔතනින් ඔහොම උඩට ගිහිල්ලා ඉස්සරහා කලර් ලයිට් එකක් හම්බෙනවා ඒ කලර් ලයිට් එකෙන් මේ ඔයාලා කොළ පාට පතුරට පස්සේ දකුණට දාලා යන්න දකුණටනේ බායි පරිස්සමෙන් යන්න ඔබතුමා එනම් දැහැන්න සමය දෙන්නකෝ අපි යන්න බායි ඈ කොහෙද දැහැන බිඳිනව නේද මේගොල්ලෝ යයියා තව කිලෝමීටර් 2යි මගේ රත්තරන් යාළුවනේ උඩට කෙලින් ගියෝ පෙට්ටිකල අන්තිම ලුට්ට මෙච්චරයි තියෙන නගින්න
පෙට්ටිය වල උඩ ඉන්නේ. චුට්ටයි අර හරියට ගියාම තමයි හොදටම පේන්නේ. එතනත් පොඩ්ඩ ලස්සනට පේනවා. කඳු යායක් පේනවා අර පැත්තේ. ඉදිරියට උඩට ගිහලා බලමු. අඳුර ගොඩක් අස්සෙන් යන්නේ. කැලයක් අස්සෙන්. ඔන්න දැන් උඩටම ආවා. ඔයගොල්ලන්ට දැන් පේන්නේ මේ පැත්ත ලස්සන. එපා. ගල් පොත්තේ ආගන්න නම් මෙතන දෙන්න බෑ. ඕක ඇත්තටම සාරියක් එතන. මේ පල්ලෙහ ප්‍රපාතේ මට අයිනට යන්න බයයි. මේ ජලාශය මොකද්ද? වික්ටෝරියා. වික්ටෝරියා ජලාශය. වික්ටෝරියා ජලාශය. මේ මෙතන මෙහෙම එකක් තියෙනවා. මෙතන දූපතක් තියෙනවා. මෙතන දූපතක් තියෙනවා. මෙතන දූපතක් තියෙනවා. මෙතන දූපතක් තියෙනවා. දූපත් ගොඩක් තියෙනවා. ෆොටෝ ටික ගහන්න. ඔයාලට ෆොටෝ ගහන්න දීලා තමයි අපි මේ ගහන්න දෙන්නේ. තටු ගහන්නවම ආවෙනවා පියාඹන්න. හරි දැන් අපි පෙට්ටිගල ආපු උඩටම ආවා. ඉතින් ෆොටෝ ගහලා ටිකක් වෙලා ඉඳලා රවුම් ගහලා දැන් ඉතින් පල්ලම් බහින්නයි හදන්නේ. එහෙනම් පල්ලට යන්න. හරි ඉතින් අපි ඔන්න පෙට්ටිගලට සමු දීලා දැන් යනවා පල්ලෙහාට. පරිස්සමෙන් යන්න ඕනි. ආනදී පොඩ්ඩක් වැඩි. මගිනට වඩා ටිකක් අමාරුයි බහින එක පොඩ්ඩක්. හින්දා පරිස්සමෙන් යන්න ඕනි. ඔයාගේ කැප් එක කොහෙන්ද හොයාගත්තේ? ඔසී වලින් ස්පෙෂල් ඉම්පෝර්ට් කරාද ඔයා වෙනුවෙන්ම? මට මම කියන්නේ මම මේ ස්ට්‍රිප් එක යන්න මම පෙට්ටි එක දාන්න මම මේක අරගත්තා. එහෙමද? හරි කොහමද දන්නේ නැතුව ඔන්න පල්ලෙහාටම ඇවිල්ලා පාන් කෑල්ලක කා පල්ලෙහාටම ආවා. හරි. හරිද? චොකලට් පාක්. අර අතරින් කුරුමිනිය හොලන් එන්නකො. කුරුමිනිය නෙමෙයි
ගමන සම්බන්ධ මොනවද කියන්න තියෙනවද? ගමන සම්බන්ධව කියනවා නම් අපි දැන් පාන් කෑල්ල කටේ දාගත්ත කතා කරන්න අමාරුයි. හොඳයි ඇත්තම කිව්වොත් පෙට්ටිකල කියලා ගහලා තිබ්බ ගලක් දෙකට කඩලා තිබ්බා උඩ. හොඳයි. කට්ටියට එන්න උඩ ලස්සන view point එකක් තියෙනවා. අපි ගෑනු ළමයින්ට බලු පැටියෙක් හම්බෙලා මූව ගෙදර අරන් යන්න කල්පනාව. එහෙනම් අපි යනවා. බයි. අන්න තන්ට නැගලා ආවේ. කො මෙන්න මේ තන්ට නැගලා ආවේ. මේ අලුත් මේක මේ මාවණි ආර Yes.